සුබ දවසක් යාළුවනේ. ඉතින් අදත් ඔයාලා වෙනුවෙන් මම මල් මිත්‍ර YouTube channel හරහා වීඩියෝ එකක් රැගෙන ආවා. ඉතින් අද ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වන වීඩියෝ එකක් තමයි රැගෙන ඇවිත් තියෙන්නේ. ලොකු අවබෝධයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඇන්තූරියන් වලට පොහොර භාවිතය ගැන ගොඩාක් දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳලා දෙන්න තමයි මම අද හිතන්නේ. මොකද ගොඩක් කෙනෙකුට පොහොර භාවිතා කරන විදිහ හරියට දන්නේ නැහැ. ඔයාලා ගොඩ දෙනෙක් ඇන්තූරියන් වගාවට ගිනි සීරියා කියන જાතිය දානවා ඇති. මොකද ගිනි සීරියා කියන්නේ මෙන්න මේ වර්ගය. ඉතින් අපේ පැත්තේ ගිනි සීරියා කියලා කිව්වට මේකට ගොඩක් දෙනෙක් විවිධ පළාත් වලින් එක එක නම් යොදලා තියෙනවා. වැටමාර නාංචි කියනවා. ඒ විදිහට විවිධ නම් තියෙනවා. ඉතින් මෙන්න මේ කොලේ ඔයාලා අඳුරනවා ඇති. තේ වතු වල වගේම වැටවල් වලට එහෙම ගොඩාක් දෙනෙක් භාවිතා කරනවා. ඉතින් දැනටමත් පොහොරක් ලෙස භාවිතා කරනවා කියලා ගොඩ දෙනෙක් දන්නවා. මොකද මෙන්න මේ වර්ගයේ හොඳටම නයිට්‍රජන් අඩංගුයි. ඉතින් මෙන්න මේ ගිනි සීරියා වලින් හදන පොහොර එක නිසියාකාරව භාවිතා කරොත් අපිට ඇන්තූරියන් වලට යොදන N+ කියන ඒ කියන්නේ ඔස්මෝකෝඩ් N පොහොර එක භාවිතා කරන්න උවමනාවක් නැහැ. ගොඩාක් සරුවට ඒ වගේම හොඳ නිරෝගිමත් වගාවක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ ගිනි සීරියා මෙන්න මේ ආකාරයට හොඳින් හූරලා පවනේ වේලා ගත්තාම මෙන්න මේ ආකාරයට කුඩු ආකාරයෙන් කුඩු කරගන්න පුළුවන්. ඉතින් අද බලමු අපි කොහොමද පොහොර එක හදාගන්නේ කියලා. මෙන්න මේ ආකාරයට අපි හොඳින් පිරිසිදු කරගත්ත කහට ඉවත් කරලා පොල් එලි කැබලි ටිකකුයි මේ තියෙන්නේ ගිනි සීරියා. ඒ කියන්නේ අපි අර විදිහට වේලගත්ත කුඩු එක තමයි මේ තියෙන්නේ. කුඩු කරලා අතින් හොඳට පුඩු කරලා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න ඒකේ හොඳට පාට තියෙනවා කොළ පාට. ඉතින් මේ කොළ පාට යන්නේ නැති වෙන්න හොඳට පවනේ වේල ගන්න. ඒ වගේම අපිට මේ පොහොර එක දාලා සති දෙකක් විතර තියන්න ඕනි. මෙන්න මේ වගේ ඉටි උරයක් ඕනි වෙනවා. පොලිතින් උරයක්. ඒකේ මුලින් යට පැත්තෙන් හොඳට රබර් බෑන්ඩ් එකක් දාලා ඇරෙන්නේ නැති වෙන්න හදාගන්න. ඒ වගේම මේක ඇතුළට දාන්න පුළුවන් වෙන්න බෑග් එකක් ආකාරයට සකස් කරගන්න. අපි බලමු පොහොර එක හදන විදිහ දැන්. අපි හොඳින් හොදලා පිරිසිදු කරගත්ත පොල් එලි එක මේ විදිහට දාගෙන අපි ගන්නවා නම් කප් එකකින් උනත් පොල් එලි එකට මේ ආකාරයට ගිනි සීරියා කොළ පොහොර දෙකක් දාන්න ඕනි. මොකද අරකට වැඩි ප්‍රමාණයක් තමයි දාන්න ඕනි. මොකද අපි මේක සාම්පල් එකක් විදිහට හදාගන්න පොහොර එක. ඉතින් මේ ආකාරයට දාගත්ත පොහොර එක හොඳින් කලවම් කරපුවාම මෙන්න මේ ආකාරයට තමයි දිස් වෙන්නේ. ඉතින් මේ පොහොර එක ගොඩාක් ගුණයි පැලවල වර්ධනයට. මොකද නයිට්‍රජන් වලින් තමයි ගොඩාක් දුරට පැල ඉක්මනින් වර්ධනය වෙන්නේ, පඳුරු ගහන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ අපි පැල වලට දාන පොහොර එක සකස් කරගත්තාම. ඉතින් දැන් මේක මේ විදිහට අර මං කියලා දුන්න උරවලට දාලා සති දෙකක් පමණ මේක තියෙන්න ඕනි. මෙන්න මේ ආකාරයට හොඳින් වහලා. ඉතින් මේකෙදි දැන් ඔයාලට පේනවා ඇති දැනටමත් ජල වාෂ්ප රැඳිලා තියෙනවා. ඉතින් මේ වගේ මේක දිරනවා කියන්නේ කාබනික වෙනවා කියන්නේ මේ ජල වාෂ්ප නැවත නැවත මෙම මීඩියා එකට එකතු වෙලා සති දෙකක් තුල කරන ප්‍රතික්‍රියාව තමයි කොළ දිරනවා කියන්නේ. ඉතින් ඒකෙදි එන්නේ අවස්ථාව කරගන්න ඕනි අනිවාර්යයෙන්ම. මොකද නැත්තම් අපි පැලයකට මේ ගිනි සීරියා පොහොර එක දැම්මහම සමහර කට්ටිය කියනවා පැල මැරෙනවා කියලා. ඉතින් සමහර කට්ටිය කියනවා ගිනි සීරියා වලින් හොඳටම පොහොර මේ හොඳ පොහොරක් වර්ධනය වෙනවා, පැල හොඳින් සාර්ථකව හැදෙනවා කියලා. ඉතින් මෙතනදී අසාර්ථක වෙනවා කියන කට්ටිය කරගෙන තියෙන වැරැද්ද තමයි ගිනි සීරියා කොළ මේ ආකාරයට කාබනික නොකර මාධ්‍යයට කලවම් කිරීම. ඉතින් මේ ආකාරයට හොඳින් අපි දිරපු ඒ කියන්නේ කාබනික කරගත්තට පස්සේ සති දෙකකින් තමයි ඔයාලට මේ ආකාරයට දිස් වෙන්නේ. ඉතින් මෙන්න මේ කුඩු එක තමයි අපි මාධ්‍යයට පොල් එලි මාධ්‍යයට කලවම් කරලා
පැල හිටව ගන්න. ඉතින් මේකෙදි දැන් ඉක්මනින් වර්ධනය සිද්ධ වෙනවා. අපි බලමු එක කොහොමද මාධ්‍යයට කලවම් කරන්න කියලා. මේ මම මාධ්‍ය හරිගස්ස ගන්න ආකාරය. ඉතින් පොල් එලි වලට බොරළුයි එකතු කරලා 10යි ටිකක් තියෙන්නේ. ඒකට උඩින් මේ ආකාරයට අර ගිනි සීරියා කොළ වලින් අපි හදාගත්ත පොහොර එක අතෙන් අහුරු 2ක් 3ක් විතර වගේ දාලා මාධ්‍ය අපි කලවම් කරලා ඉතින් වෙනද ආකාරයටම අපිට පැල සිටව ගන්න පුළුවන්. ඉතින් මම දැන් අද සිටවන්නේ මෙන්න මේ රිකිලි ටික තමයි. ඉතින් මෙතනදී කිසිම දෙයකින් බය වෙන්න දෙයක් නැහැ ඔයාලට. මුල් මැරුණා, මුල් තැම්බුණා, මගේ වගාව ගිනි සීරියා නිසා තමයි සවුත් උනේ කියලා කියන්න ඕනේ. මේ විදිහට මං කියලා දුන්න ආකාරයට කාබනික කරලා හදලා බලන්න. ඉතින් මේ මං හදන විදිහ මොකද මට කාලෙකින් ඉඳන් තියෙන පුරුද්දක් මං අත්හදා බලපු නිසා තමයි මම දැනටත් පාවිච්චි කරන නිසා තමයි මං ඔයාලට මේ දේ කියලා දෙන්නේ. ඉතින් ඔයාලත් මේ ක්‍රමය කොහොමද කියලා බලන්න අත්හදා බලන්න. මොකද මේ විදිහට සාර්ථකව පැලයක් බෝ කරගන්න ඉක්මනින් පඳුරු ගහන්න වගේම ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඉක්මනින් පැල බෝ කරගන්න ගොඩාක් පහසු පොහොර එකක් තමයි ගිනි සීරියා කියන්නේ. ඉතින් මේ කාබනික කරලා හදාගත්ත පොහොර එක ඔයාලත් භාවිතා කරලා බලන්න. ඒ වගේම ඔයාලගෙත් මොන හරි අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, මගේ YouTube channel එක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් වීඩියෝවක් මගින් අපි තවත් දවසක මුණ ගැසෙමු.